හරි යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඔන්න ඉතින් අදත් ගෙනාවා ගේම් ප්ලේ වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලන්ට අද මම ගෙනල්ලා තියෙන්නේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා කියන මේ සුපිරිම ගේම් එක. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වලත් පොරොන්දුවක් දීලා තිබුණා මේ ගේම් එක ඔයගොල්ලන්ට ගේනවයි කියලා. ඉතින් මම මේකේ අර මගියෝ නගිනකන් ඉඳලා නැබ් මෙතනින් කොහොම හරි ස්ටාර්ට් කරගෙන වැඩි පටන් ගමු එහෙනම්. ඉතින් වැඩි පටන් ගන්න කලින් ඔයගොල්ලන්ට කරන්න දෙයක් තියෙනවා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවනේ ඔයාලා වීඩියෝ බැලුවට කමෙන්ට් කරන්න. අන්න ඒක මට එන අවුල්. ඒ නිසා අනිවාර්යෙන් ඔයා දැන් බලනවා නම් කමෙන්ට් එකක් දාලා වැඩි පටන් ගමු. හරි. අපිට මේ විදිහට යන්න දෙන්නේ ඕගොල්ලන්ට උඩ පේනවා ඉතින් මැප් එක. අපි ඉස්සරහට යන්න හදන මේ විදිය. ඉතින් ගේම් එක නම් හොඳයි. ඒ වුණාට තව පොඩ්ඩක් මේක එන මගියෝ ටිකේම ලස්සනට හැදුවා නම් මේක තවත් හොඳයි. ඉතින් අවුලක් නැහැ. ඉස්සර කාලේ ප්ලේ කරා වගේම අවුලක් නැහැ ඉතින්. හොඳයි. ඉතින් මම මේ ගේම් එක ගන්න පාන්දර. ඕකේ. ගේම් එක නම් මට සුපුරුදු විදියමයි. ඒකට අලුතෙන් මේ බස් එක නම් අලුත් වෙලා. ඉතින් අපි බස් එක සුපිරියක් කරමු ඉස්සරහට. මට ඉතින් ඔය ගේම් ප්ලේ එකක් කරන්න ඕන නිසා තමයි මම මේක කරන්නේ. පොදගුණට මම ගේනවා කියලා කිව්වනේ. ඉතින් යාළුවනේ මේ ගේම් ප්ලේ එක වැටෙන්නේ Minecraft ගේම් ප්ලේ එකෙන් පස්සේ දවස් 2 3කට 4කට වෙන්න පුළුවන්. හරිද? මට දැන් ඉස්සරහට ගේම් ප්ලේ සීමා කරන්න වෙනවා. ගේම් ගහන එක සීමා කරන්න වෙනවා. දැන් ඉස්සරහට වාරි භාග එනවනේ. අන්න ඒකට පාඩම් කරන්නත් ඕන. හරිද? ගේම් ගහලම හරියන්නේත් නැහනේ. ඒ නිසා මම මොකක් හරි කරන්න බලමු. හරිද? ළඟ නම් වීඩියෝ දෙන්න බැරි වෙයි. මොකක් තමයි මට කියන්න ඕනේ මේ වීඩියෝ එකේ. ඉතින් මම ඔයගොල්ලන්ට Minecraft උත් ගෙනාවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ බලලා ඉවරලා මේ වීඩියෝ බලන්න පුළුවන්. දැන් මේ වීඩියෝත් මම YouTube එකට දාලා තියෙන්නේ. හරි ඔක තමයි කියන්න ඕනේ. දැන් channel එකට තියෙන නම් ඔයා ඉක්මනට subscribe කරලා ඊට හැපැත්තේ bell icon එකත් ඕල් දාලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලන්ට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ Minecraft game play නම් වැටෙන්නේ සති 2කට 3කට එකක් වෙන්න. මොකද මට ඒ game play කරන්න එන අමාරුයි. හරිද? මොකද මම දියට ගොඩක් වැය වෙනවා. ඉස්සරහට මේ දිගටම Minecraft නම් එක දිගට බලාපොරොත්තු වෙන්න බැරි වෙයි. ඔන්න ඔකත් කියන්න ඕන. මොකද මේ මට මේ ෆෝන් එකට මොබයිල් එකට එවා ගන්න එන අමාරුයි ඒක. හරිද? දැන් අපි තව ටික ළඟට වෙවිලා තියෙන. තව ටිකක් ඉස්සරහ තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒක තමයි ඉතින් මම දැන් හැමතිස්සෙම වගේ කියන දේ එක තමයි අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කියලා. වීඩියෝ එක හොඳයි නේද? හරිද? ඒ වගේම යාළුවනේ අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. හරිද? ඉතින් මට මේ ගේම් ප්ලේ එකේ නම් කියවන්න දේවල් නැහැ. මට ඉතින් තේරෙන්නේ නැහැ මොකද කියන්නේ කියලා. ඉස්සරහ අපි බස් එකට ස්ක්‍රීන් එකක් එහෙම දාලා සුපිරියට හදලා ගමු බස් එක. හරිද? ඒකත් කියන්න ඕනේ. දැන් මේකේ තියෙන ස්ක්‍රීන් ටිකකුත් බලලා ඉස්සරහ නැත්තම් මම වෙන වීඩියෝ එකක් කරන්නම් බස් එක හදන. හරිද? මට පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඕක තමයි ඉතින්. මෙතන අතුලට දාන්න ඕනේ. මෙතන ඉස්සරහින් අතුලට දාන්න ඕනේ යාළුවනේ. දැන් මෙතනින් නෙවෙයි. තාඩයක් ඉස්සර. මටත් අනේ මෙතින් තමයි. ඕකේ ඔන්න ඉතින් හිමීට දාන්න ඕනේ අතුලට. ඉතින් මම ඔයගොල්ලන්ට යනදැන කිව්වෙත් නෑනේ. මං යන්නේ යාළුවනේ හම්බන්තොට. හම්බන්තොට යන්නේ කොහෙද? වරායි. හරිද? ඔය ඉස්සරහ බෝඩ් එකක් ගහලා තියෙනනේ. හම්බන්තොට වරායි කියලා අතුලට. ඉතින් ඔන්න ඔක තමයි අද යන්නේ. හරිද? මෙන්න මෙතන යන්න තියෙන මං කලින් නම් ගිහිලා තියෙනවා. හැබැයි මේ වගේ එකක් නෙවෙයි නේද? කමන්නේ නැහැ. මොකක් හරි වෙලා. ඉතින් ගේම් එකට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි අප්ඩේට් මත් නෙවෙයි. මේ හරිය දිස් ගොඩක් පස්සේ ඇවිල්ලා තියෙන මට අප්ඩේට් කරනවාට මේවා ඕනෝන නම් අප්ඩේට් නෙවෙයි ගහන කෙනෙක් නම් මේවා අප්ඩේට් නෙවෙයි. හරිද? ඕකේ ඔන්න දැන් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. හරිද? දැන් අපි ළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔතනින් බැස්සට පස්සේ තියෙන්නේ ගෙලින්ම වරාහේ තමයි. ඉතින් මේකට තමයි නැව් 2 3ක් දාලා වැඩේ ලස්සන කරන්න හරි. මොකද අවුලක් නැහැ. මේවත් හොඳයි. අර වතුර හැමල පට්ට. අයි බහැලා පොඩ්ඩක් ඇවිදිමු මේ බස් එක නවත්තලා කොහෙන් හරි. ඊළඟට අපි මේකෙම හොඳ ගේම් ප්ලේ වීඩියෝ ටිකක් ඕගොල්ලන්ට දෙන්න හදන්නේ. අපි වත් ඉස්සරහට බලමු. මම මේ වීඩියෝ එක ගත්ත නම් පණිවිඩ ටික කියන්නේ. ඉතින් මම වීඩියෝ එකේ මුලදී කිව්වා. ඒක කියා ගන්න ඕනේ. අපි ප්ලේස් එක පොඩ්ඩක් බලමු. නැවක් තියෙන ලොකු අර ඉරේලියම ලස්සනට වැඩන යාළුවනේ. ඒකත් මරු. එන්න අපේ බස් එක. කොහොම තමයි අදින් අද වීඩියෝ එක ඉවරයක් වෙන්නේ. අද වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හැමදාම කියනවා වගේ. හැමතිස්සෙම කියනවා වගේ. ඕකේ අපිට මේ අර ෆෝන් එකකුත් ඇවිල්ලා තියෙන්නේ නේ. අපි ෆෝන් එකත් කොහමද කියලා බලමු. දැන් අප්ඩේට් ඇවිල්ලා තියෙලා ෆෝන් එකත් අප්ඩේට් කරලා මට නම් මතක නෑ යාළුවනේ ෆෝන් එකේ ටෝච් එක මෙහෙම මේකෙන් කරන්නේ නැගී අර බස් එකට ලයිට් දාන්න නැහැ කි කොහොමද මම දන්නෝ. ලයිට් එකක් දාලා බලමු. මෙන්න මෙහෙම. ඉස්සරහට සුපිරියන බස් එක අප්ඩේට් කරමු. හරිද? අවුලක් නැහැ. මෙහෙමත් හොඳයි බස් එක. ඕකේ තව ටෝච් එකම තියෙනවා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි අද ගේම් ප්ලේ එක ඉවරයක් වෙන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක විනාඩි 5යි ගාණක් කියලා ඔයගොල්ලෝ දුක් වෙන්න එපා. හරිද? මම ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්නම් කියන්නේ විභාගය වුණාට පස්සේ. ඒක තමයි. හරි. ඉතින් ඔන්න ඔච්චරයි මට කියන්න තියෙන්නේ. අපි දැන් ප්ලේස් එකට ගිහිල්ලා වීඩියෝ එක ඉවරයක් කරමු. ඉතින් මේ යනගමන් කියන අවසාන වතාවට channel එක හොඳ වීඩියෝ එක හොඳ නැහැ අනිවාර්යෙන් like එකක් දාලා අපේ channel එකට තියෙන එක මට subscribe කරන්න. හද අපිට 2K ගහන්නත් තියෙනවා. එහෙනම්
අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.